ලෝක ඉතිහාසය වෙනස් කරපු නිවෙස් දෙකක් ලෝකයේ තුල තිබුණා. මේ නිවෙස් දෙකම හදන්නේ එකම පුද්ගලයෙක්. මම ඔබෙන් අහුවොත් මොකක්ද මේ නිවෙස් දෙක? ලෝකය වෙනස් කරපු, ලෝක ඉතිහාසය වෙනස් කරපු ගෙවල් දෙකක්. පළවෙනි නිවස අපිට හමු වෙනවා පැරණි ගිවිසුමේ උප්පත්ති පොත තුල. දෙවන නිවස අපිට හමු වෙනවා නව ගිවිසුමේ සුද්ධ වූ සුපොත තුල. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කුමක්ද මොකක්ද මේ ගෙවල් දෙක කියලා. පළමු ගෙය උප්පත්ති පොතේ අපිට සඳහන් වෙනවා සුගති උයනේ නිර්මාණය කරපු නිවෙස. නිවෙස් දෙකයි ලෝක ඉතිහාසය වෙනස් කරපු මේ නිවෙස් දෙකම හදන්නේ එකම පුද්ගලයා දේව පියාණන් වහන්සේ. උන්වහන්සේ හදනවා ලස්සන නිවසක් සුගති උයනේ. අපි තවත් නමකින් කියනවා නම් ඒ දම් උයන. උන්වහන්සේ සුගති උයනේ උන්වහන්සේ නිර්මාණය කරපු නිවස අපේ ආදි මව්පියන් සාතන්ට දොර ඇරලා ඒ සුගති උයනේ ඒ නිවස විනාශ කරලා දැම්මා. බලන්න දෙවියන්වහන්සේ එතනින් නතර වෙන්නේ නැහැ. ආදම් සහ ඒවාරා කරන්න බැරි වුණු දේ දෙවියන්වහන්සේ නැවතත් ගයක් හදනවා ගලිලේ නාසරෙත් නුවර. මරිය ජුසේ ජේසු මේ පවුල ශුද්ධ වූ පවුල. අද මට ඔබත් එක්ක බෙදා ගන්නට අවශ්‍ය වෙන්නේ අපේ අතර සහෝදර සහෝදරයනි, ආදරණීය දූ දරුවනි. අද ඇත්තටම ඔබ මම ජීවත් වෙන නිවස පිහිටලා තියෙන්නේ ආදම් සහ ඒව ජීවත් වුණු සුගති උයනේ නිවස තුලද? එහෙම නැත්නම් ගලිලේ නාසරෙත් නුවරද? මරිය ජුසේ ජේසු විසුදු පවුල ජීවත් වුණු ගලිලේ නාසරෙත් නුවර ඒ නිවස තුලද ඔබ මම අපගේ නිවස තනාගෙන තිබෙන්නේ? සාතන් දැනගත්තා පෞල් ජීවිතේ විනාශ කරන්න මහා වැසි, ගින්දගම්, කුණාටු, සුළං වලට නෙමේ ගෙට රිංගුවනම් ඇති. ගෙට රිංගුවනම් ඇති පෞල් ජීවිතය විනාශ කරන්න. සාතන් මරිය ජුසේ ජේසු මේ ගලිලේ නාසරෙත් නුවර දෙවියන්වහන්සේ හදපු නිවසටත් සාතන් තට්ටු කරා. හැබැයි මරිය ජුසේ ජේසු දෙවියන්වහන්සේත් එක්ක තිබුණු මේ මහා බලගතු ගැඹුරු සම්බන්ධතාවය නිසා සාතන්ට දොර ඇරියේ නැහැ. හැබැයි උඩගුකම නිසා, බලයට, වස්තුවට ආශා කරපු නිසා ආදම් සායව සාතන් තට්ටු කරද්දී සාතන්ට දොර ඇරියා. සාතන් මෙන්න ගේ ඇතුළට රිංගනවා. මුළු පවුලම විනාශ වෙනවා. ඒක නිසා මේ වත්මන් සමාජය තුළ සුගති උයනේ නිවෙස් හදලා තියෙන ගොඩක් පිරිස් ඉන්නවා. පවුල තුළ රණ්ඩු දබර තේරුම් ගන්න සූදානම් නැහැ. බිරිඳව තේරුම් ගන්න සූදානම් නැහැ. ස්වාමි පුරුෂයව තේරුම් ගන්න සූදානම් නැහැ. යටහත් පහත් වෙන්නට සූදානම් නැහැ. පැහැපත් වෙන්නට සූදානම් නැහැ. ඉවසන්නට සූදානම් නැහැ. ඒක නිසා සාතන් ඒ පෞල් ජීවිත තුළ රජ කරනවා. ඒක නිසා අපේ ආදර සහෝදර සහෝදරයනි, ආදරණීය දූ දරුවනි, අද දවසේ ඔබට ස්වාමීන් වහන්සේ කරන ඇරයුම තමයි, ජේසුස් සම්විධානන් වහන්සේ කරන ඇරයුම තමයි ඔබ ඔබේ නිවස තනාගෙන තියෙන්නේ සුගති උයනේද? එහෙම නැත්නම් ගලිලේ නාසරෙත් නුවරද? ඔබ ඒ ධම්ම උයනේ සුගති උයනේ ඔබේ නිවස සාදගෙන තිබෙනවා නම් ඒ නිවස විනාශ කරලා දාන්න. ඒ නිවස නැති කරලා දාලා අලුතෙන් නැවතත් ඔබේ පෞල් ජීවිතයේ නැමැති නිවස හදන්න. ගලිලේ නාසරෙත් නුවර මරිය ජුසේ ජේසු කියන මේ තුන්දෙනාගෙන් සැදුණු ශුද්ධ වූ පවුල වගේ සමාජයට ආදර්ශමත් දෙවනාසර ප්‍රසන්න ලස්සන පෞල් ජීවිතයක් ගලිලේ නාසරෙත් නුවර ඔබට හදන්නට, ස්ථාපිත කරන්නට දේව ආශිර්වාද බහුලව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිහිටයි.